පටකම දෙන්න. ආයුබෝවන් වෙල්කම් කියලා ඔයාලා පිළිගන්නවා අදත් ආදරෙන් අපේ YouTube channel එකට. ඉතින් අදත් අපි අරගෙන ආවිල්ලා තියෙනවා රස කෑමක් ඔයාලගේ ගෙදරට. ඉතින් හැමෝම කොත්තු කන්න කැමතියි. ඉතින් මේ දවස්වල කොත්තු වල ගණන් කොහමද? මේ දවස්වල කොත්තුවක් කන්න ගියාම රුපියල් 2500යි 3000යි සමහර තැන්වල රුපියල් 1800යි ඒ වගේ ගණන් යනවා. ඉතින් අපේ මේ කොත්තුව කීයද? මේ කොත්තුව අපිට උනේ රුපියල් 1000ක් වගේ ගාණක්. ඒ කියන්නේ මේ කාලේ හැටියට කිව්වොත් මේක බජට් කොත්තුවක්. අනික මේක චීස් කොත්තු එකක්. ඉතින් අපි මේ කෑම එක අරගෙන ආවේ ගල්පොත්ත හන්දියේ තියෙන අචිනි ෆුඩ් කෝට් එකෙන්. ගල්පොත්ත හන්දියට එන්නේ උඩුගම්පල හන්දියෙන් දිවුලපිටි පාරේ ගල්පොත්ත හන්දියේ තමයි මේ ෆුඩ් කෝට් එක තියෙන්නේ. ඉතින් අපි මුලින්ම බලලා ඉමු මේ කොත්තුව කොහොමද හැදුනේ කියලා. ඊට කලින් මතක් කරන්න දෙයක් තියෙනවා. අපේ channel එකේ නම් ප්ලේන් ටී subscribe කරලා නැත්නම් ඉක්මනටම subscribe කරන්න. එහෙනම් අපි බලලා ඉමු මේ කොත්තුව හැදුනේ කොහොමද කියලා. අපි දැන් කොත්තුව හැදුණු විදිහ බැලුවනේ. අපි දැන් මේකේ රස කොහොමද කියලා බලමු. මුලින්ම මේක ඉගාරින්න අපිට සෝස් එකක් තියෙනවා. අපි මේක පේන විදිහට ගන්න ඉන්න කොලේ අයින් කරමු. ඇත්තටම කෙලක් ගිලනවා මේක මේ දිග හරිනකොට. මේ විදිහට තමයි තියෙන්නේ. පොල් කොත්තුවක් විතර සයිස් එකක් නේ. මේක විශේෂයෙන් කියන්න මේ මේක අර වෙන කොත්තු වගේ නිකන් අර මේ වේලිච්ච ගතිය නෙමෙයි තියෙන ගොඩක් අර තෙත ගතිය තියෙන ජූසි ගතිය තියෙන කොත්තුවක්. හොඳට ඒගොල්ලෝ පාවිච්චි කරේ මේකට අබේ වෙල ෆ්‍රෙෂ් මිල්ක් එක. ඒ වගේම හැපි කව් චීස් තමයි ඒගොල්ලෝ දැම්මේ. ඒගොල්ලෝ මේකට අපින් ඇහුවා ස්පයිස් රස පාටයි. හොඳ පෙනුමක් තියෙනවා. හොඳ සයිස් එකක් තියෙනවා අනිත් එක. සාමාන්‍ය චීස් කොත්තුවක් කිව්වහම දැන් ගොඩක් වෙලාවට සුදු පාටට වගේ තියෙන. ඒගොල්ලෝ අපෙන් ඇහුවා මේකට ස්පයිසි ඇඩ් කරන්නද කියලා. ඉතින් අපි ගොඩක් අර සැරට කන්න කැමති නිසා අපි කිව්වා ස්පයිසි ඇඩ් කරන්න කියලා. අපි නම් කාලා බලමුද? මට නම් ඉවසන් ඉන්නත් බැහැ. මේ හොඳට චීස් තිබ්බා. ඒ වගේම චිකන් තිබ්බා. චීස් කොත්තු උනාට. ඒගොල්ලෝ අර චිකන් කටු දාලා නැහැ. අර රයිස් වලට දානවා වගේ ග්‍රේට් කරපු චිකන් එකක් තමයි දාලා තිබ්බේ. එතකොට තක්කාලි, මාළු මිරිස්, කැරට් ඒ වගේ જાති හොඳට දාලා තිබ්බා. ඒ වගේම හාෆ් කොත්තුවක් වඩා දෙන්නෙක්ට හොඳටම බඩ පිරෙන්න කන්න පුළුවන්. අපි දෙන්නට බඩ පිරෙන්න කන්න පුළුවන් කමක් තිබ්බා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් දෙන්නෙක්ට හොඳටම ඇති. ඉතින් කොත්තුව ගැන කියනවා නම් මේක හොඳයි. හොඳයි කියන්නේ හොඳ රසකුත් තිබ්බා. ඒ වගේම අර චීස් ගතිය අපි චීස් කොත්තු කාපුවාම බලත් තැන් වලදී චීස් උත් නැහැ.
පැණි රහයි එහෙම නැහැ. කොත්තු එක හොඳයි. ඇත්තටම කොත් හොඳයි. හොඳ චීස් කොත්තුවක්. හොඳ චීස් කොත්තුවක්. කාලයකට කාපු හොඳ චීස් කොත්තුව වෙනස් විදිහේ චීස් කොත්තුවක්. ඉතින් ඒ ගානට හරියම සාධාරණයි. සාධාරණයි. ඉතින් අපි ඕගොල්ලන්ගෙනුත් ඉල්ලනවා මේ වගේ තවත් ඒ බජට් රේන්ජ් එකේ දැන් තියෙනවා නම් අපේ කමෙන්ට් සෙක්ෂන් එකේ පල්ලෙන් කමෙන්ට් කරන්න. ඒ වගේම මෙතන උඩින් යනවා අචිනි ෆුඩ් කෝට් එකේ ෆෝන් නම්බර් එක. ඒගොල්ලන්ට WhatsApp කරන්න පුළුවන්, කතා කරන්න පුළුවන් මේ නම්බරෙට. කතා කරලා ඕගොල්ලන්ගේ ඕඩර් එකක් තියෙනවා නම් ඕඩර් කරන්න. ඉතින් අපි තවත් රස කෑම ගොඩාක් රස කෑමකින් හම් වෙනකම් අපි බයි කියලා කියමු. බයි කියන්න කලින් අපේ channel එක ප්ලේන්ටි channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. ඒ වගේම bell button එක අතබන්න මේ වගේ වීඩියෝ එකක් දාපු ගමන් ඔයගොල්ලන්ට notification එක එන්න. ඉතින් අපි තව program එකක් ලෑස්ති කරගෙන තියෙනවා. අපි හැමදාම බ්‍රහස්පතින්දා හවස 5ට මේ වගේ රස කෑමක් අරගෙන එනවා review කරන්න. ඒ වගේම ඉරිදා හවස 5ට අපි රස කෑමක් හදන විදිහ experience කරන විදිහ ඔයගොල්ලොත් එක්ක share කරගන්නවා. ඉතින් අපේ channel එක subscribe කරන්න, ඔයගොල්ලන්ගේ comment අපිට දෙන්න. හොඳ නරක දෙකම කියන්න. ඉතින් අපි ගිහිල්ලා එන්නම්. එහෙනම් ඔයගොල්ලන්ට ආදරේ ගොඩක්. bye.